කලින් කතා කරා සබ්ජෙක්ට් එකක් විදියට කෙමිස්ට්‍රි වලට A තියෙන්නේ ලංකාවෙම ළමයි 100ක් ගත්තොත් ළමයි 8කට 9කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒකට හේතුව කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් තියෙන නොලෙජ් එක සහ ඒ කන්ටෙන්ට් එක. සබ්ජෙක්ට් එකේ ඩීප් ලෙවල් එක මොකක්ද කියලා ළමයි දන්නේ නැති එක. ඉතින් මම මෙතන පෙන්නලා තියෙනවා කෙමිස්ට්‍රි සිලබස් එක මොන වගේද කියලා. ප්‍රධාන වශයෙන් කෙමිස්ට්‍රි සිලබස් එක මේ විදියට කැටගරයිස් කරන්න පුළුවන්. ජෙනරල් කෙමිස්ට්‍රි, ඉනෝගනික්, ඕගනික්, ෆිසිකල් විදියට. ඊට අමතරව මෙතන මම පෙන්නලා නැහැ කර්මාන්ත සහ පරිසරය කොටස. ඒකත් මේ තුනට තමයි සාමාන්‍යයෙන් ඇඩ් කරන්නේ. ඒතකොට මෙතන ජෙනරල් කෙමිස්ට්‍රි ගත්තොත් ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ සම්පූර්ණ පේපර් එකෙන් 10% වගේ තමයි ෆයිනල් පේපර් එකේ ලකුණු මාක්ස් ඇඩ් වෙන්නේ. එතකොට ඕගනික්, ඉනෝගනික්, ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ සාමාන්‍ය ලකුණු 50% විතර තමයි කැල්ලෙන්නේ. ඉතුරු 50 සම්පූර්ණයෙන්ම කැල්ලෙන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලින්. එතකොට මෙතන 50ක් මැද මේ 45ක් වගේ ඉතුරු පහ කර්මාන්ත පරිසරය කොටසට ඇඩ් වෙනවා. ඉතින් ජෙනරල් කෙමිස්ට්‍රි ගත්තොත් ප්‍රධාන වශයෙන් ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ තියරි ඇන්ඩ් ලොජික් බේස් තියරි කොටස. ඒතර මේක බේසි අතරම. ඒතර ඉනෝගනික් ට්‍රෙන්ඩ් ඇන්ඩ් ටේබල් බේස් තමයි අපි ඉගෙන ගන්න. ඕගනික් ස්ට්‍රක්චර් ඇන්ඩ් පැටර්න් බේස් තමයි අපි ඉගෙන ගන්න. එතකොට මේ කොටස් තුන ජෙනරල් කෙමිස්ට්‍රි, ඉනෝගනික් සහ ඕගනික් කෙමිස්ට්‍රි කොටස් තුන ඕනම ළමයි කෙමිස්ට්‍රි කරන ළමයි ඉගෙන ගන්නවා සහ කරගන්න පුළුවන්. කරනවා. නමුත් ගැටලුව තියෙන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි. ෆිසිකල් කෙමිස්ට්‍රි බහුතරයක් ළමයි හරියට කරන්නේ නැහැ. ඒකට හේතුව ඒක ඉගෙන ගන්න තියෙන ලොජික් and math base තමයි මේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එක යන්නේ. ඒ කියන්නේ අලුතෙන් කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ළමයි දැන් 28 මේ අවුරුද්ද පටන් අරන් තියෙනවා. එතකොට ඉගෙන ගන්න ළමයි යන්නේ ෆ්ලෝ එක බැලුවොත් කෙමිස්ට්‍රි වල ජෙනරල් කෙමිස්ට්‍රි, ඉනෝගනික්, ඕගනික් තමයි සාමාන්‍ය විදියට යන්නේ. එතකොට එයා ලොකු කාලයක් මේ කන්ටෙන්ට් එක ඉගෙනගෙන තියෙන්නේ එක ස්ට්‍රක්චර් එකකට. හැබැයි ෆිසිකල් කෙමිස්ට්‍රි වලට මූව් වෙනකොට ඒක ලොජික් and maths base වලට ඒ මයින්ඩ්සෙට් එක හැදෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆිසිකල් කෙමිස්ට්‍රි බැරි වෙන්නේ. ඔය හේතුව නිසා ෆිසිකල් කෙමිස්ට්‍රි ඩවුන් වෙනවා. නමුත් ෆුල් පේපර් එක ෆයිනල් A level පේපර් එක බැලුවොත් ලකුණු 145කට වඩා ඇඩ් වෙනවා ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එක. ඒ කියන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි, ඉනෝගනික්, ඕගනික්, කර්මාන්ත හා පරිසරය ගත්තන් පස්සේ ලකුණු 155යි ෆුල් පේපර් එකෙන් 55කට ආසන්න ප්‍රමාණයක් තමයි කැල් වෙන්නේ. හැබැයි ෆිසිකල් කෙමිස්ට්‍රි 145කට වැඩි ප්‍රමාණයක් කැල් වෙනවා. ඉතින් ගොඩක් ළමයි ජෙනරල් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි, ඕගනික් ගොඩ දානවා. හැබැයි ඒකම තමයි කරන්නේ. හැබැයි ෆිසිකල් කෙමිස්ට්‍රි අතාරින්න බලාගෙන යනවා. නමුත් ෆිසිකල් කෙමිස්ට්‍රි අතාරියොත් වෙන්නේ අර ජෙනරල් කෙමිස්ට්‍රි, ඉනෝගනික්, ඕගනික් විතරක් කරලා යන ළමයා ෆුල් පේපර් එකේදී ලියන්න යන්නේ ලකුණු 55ක කොටස. ඔය 55න් ලකුණු 50ක් ගත්තත් ඔයා ඉන්නේ CS ග්‍රේඩ් වල විතරයි. අන්න ඒ නිසා තමයි අර කලින් අපි සාකච්ඡා කරපු ඇනලිසිස් රිපෝට් එකේ කෙමිස්ට්‍රි වලට කියන්නේ ලංකාවෙන්ම පර්සන්ටේජ් එකක් විතර 8ත් 9ත් අතර පර්සන්ටේජ් එකක් කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එකට ඒ තියෙන්නේ. මොකද නැත්නම් ඔක සාමාන්‍ය 10 15 15 20ට යන්න ඕනේ හරිනම්. නමුත් සබ්ජෙක්ට් එකක් විදියට එහෙම යන්නේ නැහැ. එහෙම යන්නේ නැති හේතුව මෙන්න මේ ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එක. මොකද ෆිසිකල් කෙමිස්ට්‍රි පාර්ට් එක තමයි කෙමිස්ට්‍රි වල A B ග්‍රේඩ් ඩිසයිඩ් කරන්නේ. නැත්නම් තීරණය කරන්නේ. මොකද ජෙනරල් කෙමිස්ට්‍රි, ඉනෝගනික්, ඕගනික් ඕන කෙනෙක් කරනවා. සහ කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ ටික කරනවා. හැබැයි ෆිසිකල් කෙමිස්ට්‍රි කරන්නේ නැහැ.